සැක කළ යුතු තැන සැක කළ යුතුමයි. ඒක නුවණක්කාරකමක්. මේ ලෝකේ නුවණැත්තෝ සැක කළ යුතු තැන අඳුනගෙන ඒ තැන සැක කරලා තමන්ගේ ජීවිතේ රැකගත්තා. අහන්න මේ කතාව. ඒ කාලේ රජගහ නුවර කැලේ ඇතුළට වෙන්න තිබුණු පාළු කුටියක අපේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ වැඩ හිටියා. ওই කාලේ ඒ ළඟ ගමක එක හොරෙක් රෑ ගෙදරකට පැනලා ඒ ගේ බිඳලා ගෙදර තිබුණු වටින පහේ බඩු මුට්ටු ටිකක් හොරකම් කළා. මේ බඩු පොට්ටනියත් අරගෙන මේ මිනිස්සේ ආවේ අර මොගලන් මහරහතන් වහන්සේගේ කුටියේ තිබ්බ පැත්තට. දැන් රෑට රෑ වෙලා මේ මිනිස්සයා බඩු පොට්ටනියත් අරන් යන ගමන් මොගලන් මහරහතන් වහන්සේගේ කුටිය දැක්කා. හොරාට මහන්සි කල්පනා කළා පොඩ්ඩක් මේ කුටිය ඉස්සරහම ඔය ඉඩකඩ තියෙන ටිකේ ගුලි වෙලා නිදන් ඉඳලා යන්න ඕන. මේ හොරා බඩු පොට්ටනිය මොගලන් මහරහතන් වහන්සේගේ කුටියේ දොරට හෙත්තු කරලා එතන ඉස්සරහා වකුටු වෙලා නිදාගත්තා. මොගලන් මහරහතන් වහන්සේට දැනුණා කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මෙතන දොරට යමක් හේතු කරලා නිදාගත්තා. මොගලන් මහරහතන් වහන්සේ ඇතුළේ ඉඳලා කල්පනා කරනවා. ඒකත් එකටම වැදගත් මිනිසෙක් නම් ආවේ. අහිංසක මිනිසෙක් නම් ආවේ. නිකන් තමන්ගේ තැනක් වගේ එහෙම යමක් දොරටත් හෙත්තු කරලා ඔහේ නිදාගන්නේ නේ. අනිවාර්යෙන් මේ ආපු චරිතේ නොවැදගත් චරිතයක්. මේ රැට රෑ වෙලා මේ කැලේ ඇවිදිනවා කියලා කියන්නේ හොඳ කෙනෙක් වෙන්න බෑ. ඔය වගේ මිනිස්සෙක් මගේ කුටි දොර ඉස්සරහා නිදාගෙන ඉන්න එක නැති ප්‍රශ්නයක් ඇති වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. ඇතැම් වෙලාවට මෙයා හොරකම් කරපු කෙනෙක් නම් මිනිස්සු හොරාව හොයාගෙන පස්සෙන් එන්න පුළුවන්. මෙතන මේ කුටිය ඉස්සරහා හොරා අහුනොත් එහෙම මේ අහක ඉන්න මටත් සමහරවිට මිනිස්සු දොස් පවරන්න පුළුවන්. ඔබ වහන්සේලා මේ හොරුන්ට උදව් කරනවානේ. ඔබ වහන්සේ කුටි ඉස්සරහනේ මේ හොරා නිදාගෙන ඉන්නේ. අපටත් දොස් පරස් වෙන්න පුළුවන්. ඒක මටත් හොඳ නැහැ. ඒක ශාසනයටත් හොඳ නැහැ. ඒ නිසා මේ පුද්ගලයාට මෙතන නිදාගන්න දෙන එක උචිත නැහැ. සැක කළ යුතු පුද්ගලයව සැක කරන්න නුවණ මොගලන් මහරහතන් වහන්සේට තිබ්බා. එයා කටයුතු කරපු විදිහ මොගලන් මහරහතන් වහන්සේගේ සැකයට බඳුන් වුණා. අනුකම්පාව නැතුව නෙවෙයි. ඒ පුද්ගලයා කටයුතු කරපු විදිහ මොගලන් මහරහතන් වහන්සේගේ සැකයට බඳුන් වුණා. මහරහතන් වහන්සේ දොර ඇරගෙන එළියට ආවා. අර හොරාට ටිකක් තදින් කතා කළා. ඔබ මෙතන ඉන්න එපා. මේ රැට රෑ වෙලා ඔබ කොහේ යන ගමන්ද කියලා මන් දන්නේ. මෙතන ඉන්න එපා. ඔබ කවුද කියලා දැනගන්න මට උවමනාවකුත් නැහැ. කරුණා කරලා ওই බඩු ටිකත් අරගෙන ඔබ යන්න. වෙන තැනකට යන්න. මොගලන් මහරහතන් වහන්සේ ඔහොම කියනකොට මේ පුද්ගලයා අර බඩු පොට්ටනියත් අරගෙන ටිකක් පස්සට ගියා. ඒකෙන්ම මොගලන් මහරහතන් වහන්සේ තේරුම් ගත්තා. තමන්ගේ මුහුණුවර අඳුන ගන්නවට අකමැත්තෙන් තමයි පස්සට ගියේ. එකත් එකටම හොරෙක්. හොරෙක් කැමති නෑනේ දැකපු කෙනෙක් තමන්ව අඳුන ගන්නවටනේ. පස්සට ගියා. මොගලන් මහරහතන් වහන්සේ ආයෙ කිව්වා. කරුණා කරලා යන්න. මේ සීමාවෙත් ඉන්න එපා. ඒ පුද්ගලයා පිටත් වෙලා ගියා. මොගලන් මහරහතන් වහන්සේ කුටි දොර වහගෙන ඇතුළට ගිහිල්ලා විනාඩි කිහිපයයි ගත වුණේ. මිනිස්සු 10-15 දෙනෙක් මෙතෙන්ට ආවා. ඇවිත් මේ කුටියේ ඉස්සරහා මේ මිනිස්සු කතා වෙන එක මොගලන් මහරහතන් වහන්සේට ඇහුණා. මේකා මෙතෙන්ටත් ඇවිත් තියෙනවා. මේකා මේ කුටි දොර ළඟ පොඩ්ඩක් වෙලා ඉඳලා තියෙනවා. මේ බලාපල්ලා මෙතන රස්නේ. මේ දැන් ඉඳලා තියෙනවා මේ ටිකකට ඉස්සෙල්ලා. එකත් එකටම ඕන් ඔතනින් ඔහෙට යන්න ඇති.
එහෙම කියලා අර මිනිස්සු ආපහු හැරිලා යන්න ගියා. මුගලන් මහරහතන් වහන්සේ සැක කළ යුතු තැන සැක කරලා කටයුතු කරපු නිසා වෙන්ට ගිය ප්‍රශ්නයක් වැළකුණා. උදෑසනම මුගලන් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට යනවා. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියෙත් රජගහ වේළුවනාරාමේ. ඔය විස්තරේ කිව්වා. ස්වාමීනි මෙහෙම පුද්ගලයෙක් ආපු නිසා මං සැක කළා. ඒ පුද්ගලයා ගැන සැක කරලා මම බැහැර කරපු නිසා හොඳට ගියා. ස්වාමීනි නැත්තම් ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න තිබුණා. බුදුරජාණන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේගේ ක්‍රියාවට සාදුකාර දුන්නා. ඒක හරි මොග්ගල්ලානේ. නුවණැත්තා යමක් සිද්ධ වෙන්න පෙරම සැක කළ යුතු තැන සැකකොට කටයුතු කළ යුතුයි. ඒක තමයි නුවණ. අපේ ජීවිතේ කල්යල් ඇතුව සැක කළ යුතු කාරණා සැක කරාට කමක් නැහැ. ඔයාලා දැන් හොඳ තරුණ වයසක නම් ඉන්නේ. ඔය තරුණකම අබල දුබල වෙන විදියවල් අහන්න දකින්න ලැබෙනකොට සැක කරන්න. අද මං තරුණම හිටියට මේ වෙනකන් මගේ තරුණකම තිබ්බට මේ වෙනකන් මගේ අතේ පයේ හයිය තිබ්බට ඊළඟ මොහොතේ මොනවා වෙන්න තියෙනවද දන්නේ. දැම්මට යාළු මිත්‍රයෝ ගොඩාක් හිටියට ඒ යාළු මිත්‍රයොත් එක්ක සතුටින් ප්‍රීතියෙන් ඉන්න මට පුළුවන්කම තිබ්බට හදිසියේ මොනවා හරි වුණොත් එහෙම මං තනි වෙනව නේද? කල්යල් ඇතුව සැක කරන්න. හොඳට ඉන්න අය එක පාර චූටි ලේ කැටියක් හිරවීම නිසා අංශ භාග හැදෙනවා අපි දකින්නේ නැද්ද? අපිටත් තියෙන්නේ ජාතිය ශරීරය. හොඳට ඉන්න අයට මගතොටේ වෙන පොඩි ඇක්සිඩන්ට් එකකින් ශරීරේ දුබල වෙලා එක තැන් වෙන්න වෙනවා අපි දැකලා නැද්ද? අපිටත් තියෙන්නේ ජාතිය ශරීරය. පුංචිම පුංචි මදුරුවෙක්ගේ දෂ්ටනයකින් මේ හොඳට ඉන්න අය ආයේ සමහරවිට කලකට නැගිට ගන්න බැරි වෙන්න ඔත්පල වෙනවා. අපි දැකලා නැද්ද? අපිටත් තියෙන්නේ ජාතිය ශරීරය. ඒ නිසා හොඳ නුවණකින් කල්පනා කරන්න ජීවිතය ගැන. ජීවිතේ කල්ැතුව කල්පනා කරලා කටයුතු කරන කෙනාට යහපත මගහැරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා අභිත්තරේත කල්යාණේ. යහපත පිණිස පවතින දේවල් ඉක්මනට කරගන්න. පාපාචිත්තන් නිවාරේ. තමන්ගේ හිත අමාරුවෙන් හරි පව් වැඩවලින් වළක්ව ගන්න. පව් වැඩවලට හිත යන්න දෙන්න එපා. දංහි කරෝතෝ පුඤ්ඤං. දැන් අවස්ථාව තියෙන මොහොතේ පින් කරගන්න. දැන් අවස්ථාව තියෙන මොහොතේ කුසල් වඩා ගන්න. දැන් අවස්ථාව තියෙන මොහොතේ යහපතේ ධර්මයේ හැසිරෙන්න. අවස්ථාව තියෙන මොහොතේ සිල්වත් වෙන්න. දැන් ওই ටික කරගන්න. පාපස්මින් රමති මනෝ. ඉස්සරහට මොන පෞකාරකම් වලට මේක වැටෙන්න තියනවද කියලා අපි දන්නේ නැති නිසා. ජීවිතයේ අනාගතය ගැන අපිට හරියටම නිෂ්ඨාවක් එන්න බෑනේ. අනාගතය ගැන අපිට බලාපොරොත්තු පැතුම් ප්‍රාර්ථනා ඉලක්ක තිබ්බට ඒවා ඒ විදිහටම වෙන්නත් පුළුවන්. නොහිතපු දෙයක් සිද්ධ වෙන්නත් පුළුවන්. ඒ හින්දා දැන් තමයි මොහොත. මේ කිව් කරුණ ටික ඔබට තේරෙනවා නම් දැන්ම තමන්ගේ ජීවිතයට පිහිටක් උදෙසා හොඳට පින් කරගන්න. දැන්ම පුළුවන් උපරිමයෙන් කුසල් වඩා ගන්න. දැන්ම යහපත් වෙන්න. දැන්ම ගුණවත් වෙන්න. වැරදි අඩුපාඩු දුර්වලතා දැන්ම හදා ගන්න. තමන්ගේ ජීවිතේ දුස්සීලකම් තියෙනවනම් දැන්ම සිල්වත් වෙන්න. ජීවිතේ සම්බන්ධයෙන් අද තියෙන විදිහටම හෙටත් තියෙයි කියලා විශ්වාස කරන්න එපා. ඒක සැක කරන්න. මිනිස්සුන්ට වෙන්න නස්පැත්ති විපැත්ති ගැන අහද්දි සැක කරන්න.
ඉතින් මටත් එහෙම ජීවිතයක් තියෙන්නේ. මටත් මොනවද වෙන්න බැරි. දැන් මං හොඳට ඉන්නෝනේ. මේ හොඳට ඉන්න මොහොතේ මම මට කරගන්න පුළුවන් උපරිම යහපත කරගත යුතුයි. බලන්න මාසෙන් මාසෙ ගත වෙනවා. ඒ මාසවල පෝයවල් එළඹෙනවා. අපිට එක පෝයක අටසිල් ගණ්ඩ මගෑරුණොත් එහෙම ආය දවස් 30කින් අටසිල් ගණ්ඩ අවස්ථාවක් කෙළබෙන්නේ. එහෙම පෝයක් කෙළබෙන්නේ. අපි ඒකත් මගෑරියොත් අපිට තියෙන අවස්ථා එකින් එක අහිමි වෙනවා පේන්නේ නැද්ද? ඒ අවස්ථාවල ප්‍රයෝජන අරගන්න. මේ කරුණ හදවතේ තදින් කාවද්දගෙන සැක කළ යුතු තැන සැක කළ යුතුමයි කියලා හිතා තමන්ගේ ජීවිතේ හොඳට තියෙන කාලේ හොඳට පින් කුසල් රැස් කරගන්න අප්‍රමාදී වෙන්න. තෙරුවන් සරණයි.